ඊළඟට මේ දැන් සම මුහුර්තණය ඇති කරගන්න මොන වගේ උපක්‍රමද පාවිච්චි කරන්න පුළුවන්? උපක්‍රම මොනවාද? එකක් තමයි අපිට පුළුවන් දැන් මේක ඇත්තටම මේ ප්‍රශ්නේ ඇති වෙන්න බලපාන්නේ අතරමැදි මාධ්‍ය විශේෂයෙන්ම. සංඥාවේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒතර අතරමැදි මාධ්‍ය බලපානවා. ඒතර මාධ්‍ය විදියට හොඳ මාධ්‍යයක් තෝරගෙන තිබ්බොත් එහෙම සංඥා සම්ප්‍රේෂණ මාධ්‍ය data communication medium එක. මේ medium එකට ඊට support කරන තව devices තියෙනවා. supportive devices medium එක through යනකොට සමහරලාට ඔය repeaters ඒ වගේ දේවල් ඒ වගේම මූර්ජනය කරන්න පාවිච්චි කරන උපාංග ඒ කියන්නේ modulate කරන්න use කරන modems වගේ දේවල් මේ වගේ හැකියාවත් බලපානවා. ඉතින් ඊට අමතර ප්‍රධානම බලපෑම කරන්නේ මෙතන medium එක මාධ්‍ය. ඒතර මාධ්‍යයේ ප්‍රබලතාව වැඩි කිරීම හරහා මේ කියන ප්‍රශ්නේ අවම කරන්න පුළුවන්. එතන මාධ්‍ය ප්‍රබලතාව වැඩි කිරීම කියන්නේ හොඳ හැකියාවක් තියෙන මාධ්‍යයක් පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම සංවේදන පද්ධතිය හොඳ වෙන්න ඕනේ. හොඳ සංවේදන පද්ධතියක් ඇති කර ගන්න ඕනේ. දැන් මෙතන කමියුනිකේෂන් සිස්ටම් කියන එකට ඇත්තටම ඔය මාධ්‍යත් අයිති. ඊට අමතරව මොන වැදගත්ම දෙයක් තමයි පාවිච්චි කරන්න ඕනේ හොඳ සංඥා කේතන යෝජනා ක්‍රමයක්. සංඥා කේතන ක්‍රමයක්. ඒ කියන්නේ සිග්නල් එක සෙන්ඩර් පැත්තේ සෙන්ඩර්ගේ පැත්තේදී හදන විදිය. අන්න ඒක බලපානවා. ඊට පස්සේ ඒ අනුව තමයි ඇත්තටම රිසීවර්ගේ පැත්තේදී ඒක ආපහු ඉන්ටර්ප්‍රිට් කරගන්න විදිය. ඒක තේරුම් ගන්න විදියත් තීරණය වෙන්නේ. අර සාමාන්‍ය විදිහට එක බිඳුවට මට්ටම් දෙකක් තියාගෙනම සංඥාවක් හදන එකෙන් මේ ප්‍රශ්නේ මේ සමමූර්තනේ නොවීම කියන ප්‍රශ්නේ වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍ය මෙන්න මෙහෙම තත්ත්වයකදී. දැන් අපි දැක්ක කලින් අවස්ථාවේ බිඳුව එක ළඟ එනකොට තමයි ඇත්තටම අර එක බිට් එකක් ෆ්ලිප් වෙලා යන්නේ. පැනලා යනවා. ඒ වගේ අවස්ථා වැඩි වෙනවා කියලා කියන්නේ එකම මට්ටමේ සංඥාවක් පවතිනකොට. ඒ කියන්නේ දැන් දත්තය තුල බිඳුව එක ළඟ තියෙන්න පුළුවන්. හැබැයි ඒක දත්තේනේ. නමුත් එහෙමයි කියලා සිග්නල් එක ගත්තාම සිග්නල් එක ඇතුළෙත් ඒ බිඳුව වෙනුවෙන් එකම මට්ටමක් පවත්වා ගත්තොත් තමයි ප්‍රශ්නේ ඉහළ යන්නේ. ඒ වගේම එක කියන අගය එක ළඟ තියෙන්න පුළුවන්. අනුයාතව තියෙන්න පුළුවන්. හරි adjacent ones තියෙන්න පුළුවන්. හැබැයි එහෙම තිබ්බා කියලා
ඒ වෙනුවෙන් අපි සිග්නල් එකක් හදනකොට ඒ වන්ස් වෙනුවෙන් එකම ලෙවල් එකක් පවත්ත ගන්නවා නම් එක ළඟම කාල ප්‍රාන්තරවල එක ළඟම ටයිම් පල්සස් වල ඒ කියන්නේ අර කියන සමමුහූර්තනේ නොවීම කියන ප්‍රශ්නේ උද්ගත වෙනවා. හරි සමමුහූර්තනේ නොවීමට වැඩි ඉඩ කඩක් දෙන්නේ අර විදියට ළඟ එකම මට්ටමක වැඩි කාලයක් තුල සංඥාවක් පැවතුනොත් එහෙම. වැඩි කාලයක් එකම මට්ටමක සංඥාව පැවතුනොත් මේ සමමුහූර්තනය නොවීමට වැඩි ඉඩ කඩක් තියනවා කියලා පරීක්ෂණාත්මකව තහවුරු කරලා තියෙනවා. ඒ නිසා දත්තේ කෙසේ වුණත් දත්තේ එක ළඟ එකම අගය එකම පිටු අගය ඒ කියන්නේ 1 හරි 0 හරි එකම අගය පැවතුනත් සංඥාව තුලදී හැකියාවක් තියෙනවා නම් ඒ தත්ත්වය ඊට අනුව මාරු කරගන්න. හැබැයි අපිට එක බිඳුව කියලා ආපහු පාරක් තේරුම් ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. එවැනි හැකියාවක් තියෙන ක්‍රමයකට සංඥාවක් නිරූපණය කරන්න පුළුවන් නම් සිග්නල් එකක් රිප්‍රසන්ට් කරගන්න පුළුවන් නම් ඩේටා එකට ගැලපෙන්න අන්න සම මුහූර්තනයේට ඉහළ හැකියාවක් තියෙනවා කියලා කියනවා. හරි? නිසා මේ හොඳ සංඥා යෝජකේතන ක්‍රමයක් භාවිත කිරීම. යනු අපි දැන් කතා කරන්න යන්නේ මෙන්න මේවා සංඥා කේතන යෝජනා ක්‍රම. නැත්තම් මේ සිග්නල්ස් එන්කෝඩ් කරන්න නැත්තම් ඒ කියන්නේ data එකකට අනුව අර ඩිජිටල් සිග්නල් එක. හරි? මෙතන කතා කරන්නේ ඩිජිටල් සිග්නල්ස් ගැන. ඩිජිටල් සිග්නල් එකක් හදාගද්දි. හරි? බිටු ප්‍රවාහයකට බිට් ස්ට්‍රීම් එකකට ගැලපෙන විදිහට සිග්නල් එකක් ඩිජිටල් සිග්නල් එකක් ක්‍රියේට් කරද්දී යූස් කරන එක ක්‍රම තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නේ 1 එකක් නම් උඩින් ඇඳලා ඉරක් 0 එකක් නම් පහලින් ඇඳලා. ඔය කියන කතාවට සීමා නොවි වෙනත් ක්‍රම වලිනුත් අපිට මේ බිට් ස්ට්‍රීම් එකකට ගැලපෙන සිග්නල් එකක් රිප්‍රසන්ට් කරන්න පුළුවන්, හදා ගන්න පුළුවන්. හරි? අන්න ඒ ක්‍රම ටිකක් තමයි කතා කරන්නේ. ඒ වගේම වැඩිම හොඳ ක්‍රම කියලා කියන්නේ ළඟ වෙනස් වීම. ළඟ කාල ප්‍රාන්තරවල ක්ලොක් පල්සස් වල වෙනස් වීම වැඩිව පවත්වා ගන්න ක්‍රම තමයි හොඳයි කියලා කියන්නේ. හරි. අපි ඒක බලමු. මේ ටිකත් ලියා ගන්න ඕනේ. සංඥා කේතන යෝජනා ක්‍රම කියන්නේ බිටු ප්‍රවාහයකට අනුරූපව බිට් ස්ට්‍රීම් එකකට ගැලපෙන විදිහට සිග්නල්ස් රිප්‍රසන්ට් කරන්න හඳුන්වා දීලා තියෙන ක්‍රම කීපයක් කතා කරන්න යන්නේ. ඔයගොල්ලන් ටියුට් එකේ මෙන්න මේ ටික දීලා තියෙනවා. එකක් තමයි යුනිපෝලර් encoding ඊළඟට අනික් එක තමයි polar encoding polar මේක NRZ නේ NRZ එතනත් NRZ ඊළඟට NRZ inverted මේක ඉංග්‍රීසි නම තමයි අතනම තියෙන්නේ බට්ටක් බලන්න මේ නම්බර පොතේ තියෙන්නේ කියලා ඊට පස්සේ Manchester encoding ඊළඟට differential Manchester encoding මේ බලන්න මේ ටිකද තියෙන්නේ කියලා ඒකට සිංහල නම් ගත්තොත් එහෙම නැවත
නොයන ශුන්‍ය මට්ටම අපවර්තිත මැන්චෙස්ටර් ආකේතනය මේක වෙනස් වන මැන්චෙස්ටර් ආකේතනය ඊගාලිද ඊට පස්සේ මෙතන නැවත නොවන ශුන්‍ය මට්ටම ද්‍රවීය නොවන මේක ද්‍රවීය නැවත නොයන ශූන්‍ය මට්ටම හරි අහම ටිකක් තියෙනවා මොනවම පහක් ගැන අපි මෙතන කතා කරනවා ඕකේ අමතර එකක් දාලාදී බයිපෝල් එන්කෝඩින් කියලා ඒක කතා කරන්න අවශ්‍ය නැහැ ඒක අපි සිලබස් එකේ කතා කරන්න නැති එකක් මේ ටික විතරයි කතා කරන්නේ හරි හරි මේ ටික ලියා ගන්න ඕනේ මම දැන් යනවා දැන් මේ වගේ මම ක්ලොක් පල්සස් ටික මාක් කරලා තියෙනවා ඊට පස්සේ අපි මේ රිප්‍රසන්ට් කරන්න තියෙන මිඩ් ස්ට්‍රීම් එක මාක් කරගමු මම ගන්නම් 1 කියලා. ඒතර සාමාන්‍යයෙන් යුනිපෝල NRZ වලදී අපි ඇත්තටම මේකේ මැද අක්ෂයක් කියන්නේ මධ්‍ය අක්ෂයක් මාක් කර ගන්නවා ඒ 0 ලෙවල් එක කියලා. කොහොම 0 ලෙවල් එක කියලා මාක් කර ගන්නවා. ඊට පස්සේ සිග්නල් එක අපි මාක් කරන්න ස්ටාර්ට් කරනවා මේ පළවෙනි අතරම තියෙන එකක් එකට ගැලපෙන්න. හැබැයි 0 ලෙවල් එකකින් තමයි ස්ටාර්ට් කරන්නේ. 0 ලෙවල් එකකින් ස්ටාර්ට් කරලා එකට ගැලපෙන්න දැන් මේ වෙලාවේ සාමාන්‍යයෙන් මේ ද්‍රවීය නොවන නැත්තම් අර ඍණ පැත්තකට යනවා කියලා එකක් මේකේ නැහැ. උඩ තමයි කතාව යන්නේ. ඒ නිසා උඩින් ඔන්නවම උඩට යනවා. දැන් ඒ කියන්නේ එකට අදාළ උඩ මට්ටමක් තියාගන්නේ. ඊට පස්සේ මේ උඩ මට්ටමේ ගමන් කරනවා. දැන් එකක් නිසා ඔන්න ඉහළ මට්ටමේ ගියා. ඊට පස්සේ බිඳුව නම් ඊට පස්සේ පහළ මට්ටම. එහෙනම් පහළට යනවා. හැබැයි මෙතනින් පල්ලයට යන්නේ නැහැ. මේ ඉරෙන් පල්ලයට යන්නේ නැහැ. මේ මට්ටමේ තමයි යන්නේ. හරිද? ඊට පස්සේ ආයතන එකක් ඒ නිසා ඉහළට යනවා. මේක අර සාමාන්‍ය අපි අඳපේකම තමයි මේ ඉර කියන එක පදනම් කරගෙන ඉරෙන් පහළට යන්නේ නැතුව ඉරෙන් උඩ යනවා. ඒක තමයි තියෙන්නේ. මෙතන යනවා. ආය එකක් නිසා ඉර උඩම යනවා. එතන මෙතනත් අර ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද එකම මට්ටම තුල වැඩි කාලයක් පවතිනවා. මෙතන ආයේ එකේම යනවා. දැන් ඔන්න ආයේ බිඳුවක් නිසා පහළට මාරන. එතන අර මෙතන බිටු ප්‍රවාහයට සාපේක්ෂව බිට් ස්ට්‍රීම් එකේ 10s මාරු වෙන විදිහටම තමයි මෙතන ලෙවල් චේන්ජස් වෙන්නේ. ඒක එච්චර හොඳ නැහැ. හරිද? ලෙවල් චේන්ජස් එහෙම නැතුවත් වෙනව නම් තමයි හොඳ. දැන් ඔන්න බලන්න. මෙතන ආපහු ඉහළ යනවා. ඔන්න ආයේ එකේ ගියා. ඊට පස්සේ ආයේ බිඳුවක් නිසා පහළට ආවා. දැන් මේක ලෙවල් එකේ 0 ලෙවල් එකේ යනවා. මම පොඩ්ඩක් අර ඒක උඩම අදින්නේ මේක අර මේ උඩ ගියා කියලා තේරුම් ගන්න. ඊට පස්සේ ඔන්න එකේ යනවා. ඔන්න මේකක්. ඒතර මෙතනත් අපිට පේනවා සමහර අවස්ථාවල එකම මට්ටමේ වැඩි කාලයක් වත්. දැන් මෙන්න මේ අවස්ථාව ඔන්න සමමුහූර්තනය ඇති නොවීමට සින්ක්‍රොනයිස් නොවෙන්න බලපාන අවස්ථාවක්. තව මෙන්න මේක ඊටත් වැඩි අවස්ථාවක් මේ. එක දිගටම එකම ලෙවල් එකක තිබ්බා. ඊළඟට පෝල එක ගත්තොත් පෝල එකෙත් අපි මාක් කරගන්නවා 0 ලෙවල් එක. ඔන්න 0 ලෙවල් එක මාක් කරා.
ඊට පස්සේ මාක් කළා හැබැයි මෙතන වෙනස වෙන්නේ මේ ඉහළ පහළ යනවා. දැන් මෙතනත් පටන් ගන්න මෙතනින් 0 level එකෙන් ඊට පස්සේ පටන් අරගෙන දැන් එකක් නිසා ඉහළ මට්ටමට යනවා. ඊට පස්සේ බිඳුවක් එනකොට බිඳුව කියන්නේ පහළට යනවා. මේ ඉරෙන් පල්ලෙහාටම යනවා. ඊට පස්සේ කියන්නේ ඒකයි ද්‍රව්‍ය නැත්තම් පෝල වෙනවා කියලා කියන්නේ. ඍණ ධන ભેදයක් සහිතව තමයි ගමන් කරන්නේ. ඊට පස්සේ එක නිසා ආය උඩට යනවා. ඊට පස්සේ එක පවතින්න ඕනේ කාල ප්‍රාන්තරවල මේ මට්ටමේ පවත්ත ගන්නවා. ආය බිඳුවකදී පහළට යනවා. ඊට පස්සේ බිඳුව මට්ටම තියෙනවා. එකේදී ආයේ මාරු වෙනවා. මාරු වීමක් ඇති වෙන්නේ එතනත් අන්න අර බිඳුව එක ඒ කියන්නේ දත්තයට අනුරූප චේන්ජස් වල විතරයි. මේකේ data එකේ බිඳුව එක චේන්ජස් වෙනකොට තමයි චේන්ජ් වෙනකොට තමයි සිග්නල් එකේ තේ චේන්ජස් වෙන්නේ. දැන් ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. දැන් මෙතන ආපහු බිඳුව තියෙද්දි මොකද වෙන්නේ? ආපහු පල්ලෙහාට යනවා. හැබැයි ඊළඟට බිඳුවේම වැඩි කාලයක් තියෙනවා. මේ බලන්න. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. මෙන්න මේ අවස්ථාව මේ කාලේ ගත්තොත් එහෙම සින්ක්‍රොනයිස් වෙන්නේ නැති වෙන්න බලපාන අවස්ථාවක්. ආපහු පාරක් එකට මාරු වෙනවා. ඒ ඔන්න ඔහොම දෙයක් තමයි මෙතනත් වෙන්නේ. ඉතින් අමාරු නෑ ඒකත් අඳින එක. ඊට පස්සේ NRZ ඉන්වර්ටඩ් එක. ඒකත් අපි 0 level එක මාක් කරගන්නවා. මේකෙදි දැන් ඔන්න මෙහෙම දෙයක්. මේකේ වෙනසක් තියෙනවා. මේකේ එකක් නම් විතරක් level change එකක් කරන්න ඕනේ කියලා කියන්නේ. දැන් මෙතන පටන් ගන්නෙත් මෙහෙමයි ඔන්න. මෙතනින් පටන් ගන්නවා. ඊට පස්සේ උඩට යනවා. හරි. ඒතකොට එකක් නම් level change එකක් වෙනවා. දැන් level change එකක් වුණා වගේ තමයි මෙතන. ඒ කියන්නේ පැවති මට්ටම මාරු කරනවා. ඊට පස්සේ බිඳුවක් නම් පවතින මට්ටම මාරු කරන්නේ නැතුව එහෙමම යනවා දිගටම. එතන දැන් කලින් තිබ්බ මට්ටම මාරු වෙලා නැත්තම් එහෙනම් මේ කාල ප්‍රාන්තරය අපි ගත්තොත් මේ ටයිම් පාස් එක ගත්තොත් එහෙම එතන උදා වෙලා තියෙන්නේ මොකද්ද? එතන පැවතිලා තියෙන්නේ මොකද්ද? බිඳුවක් කියලායි සලකන්නේ. හරිද? මේ කලින් තිබ්බ මට්ටමේ දැන් මෙතන චේන්ජ් එකක් වුණ නිසා මේක 1 එකක් කියලා ගන්නවා. හැබැයි මෙතන චේන්ජ් එකක් නැතුව යන හින්දා ඒක 0 එකක්. ඒ වෙලාවේ ඇති වෙලා තියෙන්නේ 0 එකක්. දැන් ඔන්න level මෙතන එකක් හම්බෙන්නේ. එකක් හම්බෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ පවතින මට්ටමින් මාරු වෙන්න ඕනේ. ඔන්න මාරු කරා. අපි මෙතන ද්‍රව්‍ය විදිහට මාරු කරා. එතන මාරු වීමක් වුණා නම් තිබ්බ මට්ටමේ මාරු වීමක් වුණා නම් ඒ කියන්නේ ඊට පස්සේ ගිහිල්ලා තියෙන ඊළඟ ක්ලොක් පල්ස් එකේ ගිහිල්ලා තියෙන 1 එකක්. හරි. ඊට පස්සේ ඔන්න එකක් එනවා. එකක් එනවා නම් මාරු වෙන්න ඕනේ. තියෙන මට්ටමේ මාරු වෙන්න ඕනේ. මාරු වීමක් හම්බෙලා තියෙනවා නම් ඒ කියන්නේ එකක් තමයි ගිහිල්ලා තියෙන්නේ. දැන් බලන්න මෙතනින් මේ තිබ්බ මට්ටමෙන් මෙතන මාරුණා කියලා කියන්නේ මේ වෙලාවේ ගිහිල්ලා තියෙන එකක්. ආව මේ තිබ්බ මට්ටමෙන් මාරුණා කියලා කියන්නේ ඊළඟ ක්ලොක් පල්ස් එක ආරම්භ වෙද්දී ඒ කියන්නේ එකක් තමයි ඊළඟ එකේ ගිහිල්ලා තියෙන්නේ. මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට මාරු වීමක් වෙලා නැහැ කියලා කියන්නේ මේ වෙලාවේ ගිහිල්ලා තියෙන 0 එකක්. අපපාරම් මෙතන ආය එකක්. එහෙනම් ආයෙ මාරුවක් වෙන්න ඕනේ. මාරු වෙලා යනවා. මාරු වීමක් වුණා කියලා කියන්නේ මේ වෙලාවේ ගිහිල්ලා තියෙන එකක්. ආපහු 0 එකක්. 0 එකක් නම් දැන් ඔන්න ඊළඟ අවස්ථාවේ 0 එකක් එනවා කියලා කියන්නේ මාරු වීමක් නැතුව යන්න ඕනේ. මාරු වීමක් නැහැ කියලා කියන්නේ ඒක බිඳුවක් තමයි වෙලා ගිහිල්ලා තියෙන්නේ. එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ මාරු වීමක් වෙන්න ඕනේ. දැන් මාරු වීමක් සහිතව පටන් ගත්ත දෙයක් නිසා මේක එකක්. දැන් ඔන්න 0 එකක් යනවා. 0 එකක් යනවා නම් ඒ කියන්නේ මාරුවක් නැහැ. 0 එකක් එනවා මාරුවක් නැහැ. මොකක් හරි උඩ හරි පහළ හරි මාරු වීමක් නැතුව යනවා. මාරු වීමක් නැහැ. දැන් බලන්න මෙතනදී මොකද වෙන්නේ? zeros වැඩිපුර හම්බ වෙනවනම් මොකද වෙන්නේ? zeros වැඩිපුර හම්බ වෙනකොට එකම මට්ටම යනවා. අන්න එතනත් ප්‍රශ්නේ අර එක තියෙන අවස්ථාව හොඳයි. ඒ තියෙන අවස්ථාවවලදී ඒ தත්ත්වය මාරුවට රැක ගන්නවා. නමුත් මේ බිඳු ගොඩක් එක ළඟ ආවොත් එම අන්න ප්‍රශ්නේ වැඩි වෙනවා. ප්‍රශ්නේ ගොඩක් වැඩි වෙනවා. හරිද? ප්‍රශ්නේ ගොඩක් වැඩි වෙනවා. තිබ්බටත් වැඩි ප්‍රශ්නයක් වගේ වෙනවා. ඊට පස්සේ ඔන්න එකක් ආව නිසා පැවති මට්ටම මාරු කරලා යනවා. හරිද? ඒක තමයි NRZ inverted කියලා කියන්නේ. දැන් Manchester encoding differential Manchester encoding මේ දෙක තමයි සාමාන්‍යයෙන් හොඳම ක්‍රම දෙක. මෙතන මේ වෙනස් වීම සහිතව කතා කරනකොට. මෙතන Manchester ක්‍රමයේදී අපි ඉස්සල්ලාම තීරණයකට එන්න ඕනේ එකක් නම් කොහොමද කරන්නේ? එකක් නම් කොයි විදිහේ නිරූපණයක්ද කරන්නේ කියලා. බහුලවම සාමාන්‍යයෙන් කරන්නේ එකක් නම් මෙන්න මෙහෙම දෙයක්. දැන් Manchester වල තවත් දෙයක් මම කියන්න ඕනේ කලින්ම. Manchester කියන ක්‍රමයේදී කියනවා මේ clock pulse එකක් ගත්තාම clock pulse එක මැද හරියට මැද සලකලා මැදදී මාරුවක් කරන්න ඕනේ කොහොම හරි මාරුවක් කරන්න ඕනේ. මැද ගත්තොත් හැම මැදකම මාරුවක් කරන්න ඕනේ. ඒ කියන්නේ ක්ලොක් පල්ස් එකක් කරගෙන ඒක දෙකට බෙදපුවම ඒකේ හරිම මැද්දේදී තියෙන මට්ටමින් අනික් මට්ටමකට මාරු කරන්න ඕනේ. ඒක මැන්චෙස්ටර් උනත් ඩිෆරන්ෂියල් මැන්චෙස්ටර් උනත් මාරු කරන්න ඕනේ.
ඒ මාරු වෙන ක්‍රමය අනුව තමයි 1 එකක්ද 0 එකක්ද කියලා තේරුම් ගන්න. දැන් මැන්චෙස්ටර් ආකේතනේ සාමාන්‍යයෙන් කියන්නේ එකක් නම් පහළ සිට ඉහළට මාරුවක් කරන්න කියලා. ඒ කියන්නේ ක්ලොක් පල්ස් එක මැද්දේදී යටින් තිබිලා ඊට පස්සේ උඩට ආව නම් ඒ කියන්නේ එකක්. එහෙනම් බිඳුවක් කියලා කියන්නේ මොකද්ද? එහෙනම් මේ ක්‍රමෙදී බිඳුවක් කියලා කියන්නේ ඉහළ සිට පහළට මාරුවක් වෙන්න ඕනේ. හරිද? මම ඒක මෙතනින් දාන්න. එකක් නම් පහළ සිට ඉහළට. බිඳුවක් නම් ඉහළ සිට පහළට. ඕක තමයි සාමාන්‍ය ක්‍රමය. හැබැයි ඕන්න ඕක ඒ අවස්ථාවට ගැලපෙන්න ඕනනම් අනිත් පැත්ත කරන්නත් පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් යන්නේ ඕක පහළ සිට ඉහළට එකයි. බිඳුවක් නම් ඉහළ සිට පහළට එකයි. ඒ කියන්නේ බෑවුමක් වගේ තමයි බිඳුවක්. එකක් කියලා කියන්නේ නැග්මක් වගේ. හරිද? දැන් ඔන්න බලන්නකො අදිනකොට තේරෙයි. දැන් එකක් නිසා මේ වෙලාවේ දැන් ඔන්න අපිට පුළුවන් ඕනනම් 0 level එක මාක් කරගන්නත් මේ වෙලාවේ මම 0 level එක මාක් කරන්න නැතුව යන්නම්. හරිද? එකක් නම් මොකද වෙන්න ඕනේ? එකක් නම් මේ බලන්න පහළ සිට ඉහළට. හරිද? ඊළඟ බිඳුවක් හම් වෙනවා. බිඳුවක් හම් වෙනවා නම් අර තීරණයට අනුව ඉහළ සිට පහළට. ඊට පස්සේ එකක් නිසා පහළ සිට ඉහළට මැද මාරුවක් වෙන්න ඕනේ. මේ මැද මේ ක්ලොක් පල්ස් එක මැද මාරුවක් වෙනවා. ඊට පස්සේ එකක් නිසා පහළ සිට ඉහළට. එකක් නිසා පහළ සිට ඉහළට. බිඳුවක් නිසා ඉහළ සිට පහළට. ක්ලොක් පල්ස් එක මැද්දේ මාරු වෙනවා. හරිද? දැන් නිකන් මාක් කරගෙන යනවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ අපි යා කරමු. හරි? ඊළඟට එකක් නිසා පහළ සිට ඉහළට. ඊට පස්සේ බිඳුවක් නිසා ඉහළ සිට පහළට. බිඳුවක් නිසා ඉහළ සිට පහළට. ඊට පස්සේ බිඳුවක් නිසා ඉහළ සිට පහළට. ආයෙත් බිඳුවක් නිසා ඉහළ සිට පහළට. ඊට පස්සේ මෙතන පොඩ්ඩක් මම උඩට ගන්නම් මේක. හරිද? එකක් නිසා පහළ සිට ඉහළට. ඔන්නෝම එකක් වෙනවා. හරිද? දැන් බලන්න ඊට පස්සේ මේ ටික අපි යා කරමු. මෙතන යා කරනවා මම. මොකද දැන් මෙතන මේවා වෙන් වෙලා තියෙන්න බෑ. මේවා අනිවාර්යයෙන් යා වෙන්න ඕන. හරිද? ඒතකොට ඒ කියන්නේ දැන් මෙතන පහළ සිට ඉහළට යන්න නම් අනිවාර්යෙන්ම ඊට පස්සේ මෙතන මේ කලින් අවස්ථාවේ උඩින් තමයි නැවතිලා තිබ්බේ. ඒක අනිවාර්යෙන් මෙතන චේන්ජ් වෙන්න ඕනේ. එතන බලන්න එතනත් චේන්ජ් එකක් වෙන්න ඕනේ මේ වැඩේ වෙන්න නම්. පහළ සිට ඉහළට යන්න නම්. ඊට පස්සේ ආයෙ බලන්න මෙතන මොකද වෙන්න ඕනේ? මෙතන උඩ සිට පහළට එන්න ඕනේ. අර පහළ සිට ඉහළට කතාව වෙන්න නම්. ආයෙ බලන්න මෙන්න මෙතන. මෙතනත් ආයේ දැන් මේ අපි ඇඳපු එකේ ගත්තොත් එම් බිඳුවකට අනුරූපව අපි ඉහළ සිට පහළට යන්න ඕනේ. ඒතර ඉහළ සිට පහළට යන්න නම් කලින් අවස්ථාවේ පහළ තිබ්බ එක ආයේ උඩට මාරු වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මුලදිත් ආයේ මාරුවක් වෙන්න ඕනේ. බලන්න ළඟ එක මාගේ එනකොට එක මාගේ එනකොට මාරුවීම් වැඩි වෙනවා. ළඟ මාරුවීම් වෙනවා. මාරුවීම් ගොඩක් වැඩි වෙනවා. මේ බලන්න මේ තැන් වලත් ඔන්නෝම චේන්ජ් එකක් වෙන්න ඕනේ. හරිද? ඒ මොකද්ද? ඒ යන්නේ මැන්චෙස්ටර් ආකේතනය. හරිද? මැන්චෙස්ටර් එකේ. ඒක පැහැදිලිද? ඊළඟට ඔන්න අන්තිම එක මේක පොඩ්ඩක් පහලට ගන්නවා. එතකොට මේකෙදි තියෙන්නේ බිඳුවක් නම් හරි මේකේ සාමාන්‍ය ක්‍රමය මේක. හැබැයි ඕක මාරු කරගන්නත් පුළුවන්. බිඳුවක් නම් මුල මාරුවක් කරන්න ඕනේ. දැන් මේ මැද මාරුව කොහොමත් හැම එකෙම වෙනවා. මැද මාරුව කරන්න ඕනේ. හරි? දැන් මේකේ කතාව තමයි බිඳුවක් නම් මුල මාරුවක් වෙන්න ඕනේ. හරිද? එතකොට the change at the start of a clock pulse. So that is by the differential Manchester. ඒ කියන්නේ බලන්න දැන් එකක් නිසා අපි මුල මාරුවක් ඔන්න කරන්නේ නැතුව පටන් ගන්නවා. ඒක අපිට ඔයාලට කැමති දෙයක් යන්න පුළුවන්. ඕනම් ඉහළ සිට පහළට යන්නත් පුළුවන්, පහළ සිට ඉහළට යන්නත් පුළුවන්. අපි ඕනම් කලින් ක්‍රමයට අනුවම ඕනම් පහළ සිට ඉහළට යමු. එක්ක නැත්තම් අනිත් පැත්තටත් පුළුවන් බලමු අපි. නෑ කමන්නේ කලින් ක්‍රමයටම අනුව අපි ඕන්න දැන් එකක් කියන අවස්ථාවේ පහළ සිට ඉහළට ගියා. හරිවම ගියා. දැන් බිඳුවක් පටන් ගන්නෙ. ඊළඟ අවස්ථාවේ බිඳුවක්. බිඳුවක් නම් මුල මාරුවක් කරලා ඉන්න ඕනේ. බිඳුවක් නම් ඔන්න මුල මාරුවක් කරන්න ඕනේ. ඒක තමයි මුල මාරුවක්. මුල මාරුවක් කියලා කියන්නේ මේ ක්ලොක් පල්ස් එක පටන් ගන්න තැනම තියෙන මට්ටමින් අනික් මට්ටමට මාරු කරන්න ඕනේ. බිඳුවක් නම්. හරිද? ඕක තමයි සාමාන්‍ය විදිය මේ ඩිෆරන්ෂියල් මැන්චෙස්ටර් වල. හැබැයි ඕන්නම් ඔයාලට ඕක එකට මුල මාරුවක් කියලා තීරණයට එන්න පුළුවන්. එකකට අදාළව මුල මාරුවක් කරනවා කියලා. දැන් ඔන්න මේ මාරුවක් කළා. ඊට පස්සේ
ආය යනවා කොහොමත් මැද මාරුව කරන්න ඕනේ. ඒක මැන්චෙස්ටර් නම් හිමම තමයි. ඊට පස්සේ ආය අපිට හම්බෙන්නේ එකක්. එකක් නම් මුල මාරු නැහැ. අන්න මැදට ගියා මාරුව කළා. එකක් ආය හම්බෙන්නේ එහෙනම් එකක් නම් මුල මාරු කිරීමක් කරන්නේ නැහැ. ක්ලොක් පල්ස් එක මුල සාමාන්‍ය විදිහට මැදට යනවා ගිහලා මොකක් හරි මාරුවක් කරනවා. ඒතර අපි දැනගන්න ඕනේ මුලදී මාරුවක් ක්ලොක් පල්ස් එකක් මුලදී මාරුවක් වෙලා තියෙනවා. තියෙන මට්ටමින් අනික් මට්ටම මාරු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ පටන් ගන්න තියෙන බිඳුවක්. මුලදී මාරුවක් ක්ලොක් පල්ස් එක මුල මාරුවක් වෙලා නැත්තම් නේ මාරුවක් වෙලා නැහැ. එහෙනම් පටන් අරන් ඊළඟට ගිහලා තියෙන ඊළඟ ක්ලොක් පල්ස් එක ඇතුලේ එකක්. මෙතන මේ ක්ලොක් පල්ස් එක පටන් ගන්න තැන මාරුවක් වුණ බවක් පේන්නේ නැහැ. කලින් තිබ්බ මට්ටමේම යනවා. එහෙනම් ඒ ඊළඟ ක්ලොක් පල්ස් එකේ ගිහලා තියෙන එකක්. ඊළඟට එකක් තියෙන එහෙනම් මුල මාරුවක් කරන්න නැතුව යන්න ඕනේ. ඊට පස්සේ බිඳුවක් තියෙන එහෙනම් මුල මාරුවක් කරන්න ඕනේ. කරලා ඔන්න ආය මාරුවක් කරනවා. ඊට පස්සේ එකක් තියෙන එහෙනම් මුල මාරුවක් කරන්නේ නැහැ. ඊට පස්සේ බලන්න බිඳුවක් තියෙන එහෙනම් මුල මාරුවක් කරන්න ඕනේ. ඊට පස්සේ ආය බලන්න මුලක් බිඳුවක් තියෙන්නේ. බිඳුවක් නම් මොකද වෙන්නේ? මුල මාරුවක් කරන්න ඕනේ. ඊට පස්සේ බලන්න මෙතෙන්ට ආව ඔන්න බිඳුවක් නම් මුල මාරුවක් කරන්න ඕනේ. මේ අතර මේ සම්ප්‍රේෂකයා යවන කෙනාගේ පැත්තේදී කරන විදිය මේ. දැන් මේ පැත්තට අනුව තමයි ඊට පස්සේ ග්‍රාහකයා මේක තේරුම් ගන්න. ඔන්න හරි. ඊට පස්සේ ආපහු පාරක් ඔන්න බිඳුවක්. එහෙනම් බිඳුවක් නම් මුලදී මාරුවක් වෙන්න ඕනේ. ඒතර බිඳුව එනකොට බලන්න චේන්ජස් ළඟ වෙනවා. ඊට පස්සේ ඔන්න බලන්න මෙතනදී එකක් තියෙන්නේ. එකක් නම් අපි මුලදී මාරුවක් කරන්නේ නැහැ. ක්ලොක් පල්ස් එක මුලදී මාරුවක් කරන්නේ මැදට යනවා. මැද විතරක් මාරුවක් කරනවා. හරිද? ඒ ඔය තමයි මේ සංඥා කේතන ක්‍රම ටික මේවට අනුව මේ විදිහට තමයි සංඥා නිරූපණය කරන්නේ. හරිද? ඉතින් ඔය ටික තේරුම් ගන්න. හරි. ඉතින් මෙතනින් කතාව ඉවරයි.